අන්‍යෝන්‍යසේව යොරබුන් අපි අද කතා කරන්න යන්නේ කොරියානු හෝඩියේ තියෙන සංයුක්ත සර කියන්නේ මොනවටද කියලා. අපි කලින් දවස් ඉගෙන ගත්තා කොරියානු හෝඩියේ මූලික සර කියන්නේ මොනවද කියලා සරලවම. අද අපි ඉගෙන ගන්න යන්නේ මොනවාද මේ කියන සංයුක්ත සර කියලා. සංයුක්ත සර කියන්නේ එකට බැඳුණු කියන අර්ථය. සංයුක්ත සර කියන්නේ එකට බැඳුණු කියන අර්ථය. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත මූලික සරවල එකතුවෙන් තමයි මෙන්න මේ සංයුක්ත සර හැදිලා තියෙන්නේ. අපි මේ මොනවාද කියලා බලමු. ඒ යේ වා වේ වෝ වි අයි සංයුක්ත සර කියන්නේ මූලික සරවල එකතුවෙන් නිර්මාණය වෙච්ච අක්ෂර කොටාසය. ආ කියන අක්ෂරයට ඊ අක්ෂරය එකතු වෙලා තමයි මෙන්න මේ ඒ අක්ෂරය හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි යා කියන මූලික සරයට ඊ අක්ෂරය එකතු වීමෙන් යේ සරයත් ඕ අක්ෂරයට ඊ අක්ෂරය එකතු වීමෙන් ඒ සරයත් යෝ අක්ෂරයට ඊ අක්ෂරය එකතු වීමෙන් යේ සරයත් ඕ අක්ෂරයට ආ අක්ෂරය එකතු වීමෙන් වා සරයත් ඕ අක්ෂරයට ආ සහ ඊ අක්ෂර දෙක එකතු වීමෙන් වේ සරයත් ඕ ඊ අක්ෂර වලට ඕ කියන අක්ෂරයට ඊ අක්ෂරය එකතු වීමෙන් ඔය කියන සරයත් ඌ අක්ෂරයට ඕ සහ ඊ එකතු වීමෙන් වේ කියන සරයත් ඌ අක්ෂරයට ඕ එකතු වීමෙන් වෝ සරයත් ඌ කියන මූලික සරයට ඊ එකතු වීමෙන් වී සරයත් අපි කලින් දවස් ඉගෙන ගත්ත කියන මූලික සරයට ඊ එකතු වීමෙන් අයි සරයත් සංයුක්ත වෙලා නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ සංයුක්ත කියන්නේ එකට බැඳුණු කියන එක. මූලික සරවල එකතුවෙන් තමයි මේ අක්ෂර සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දැන් යමු මෙන්න මේ අක්ෂර කොහොමද අපි ලේසියෙන් මතක තියාගන්නේ කියලා බලන්න. පොඩි රටාවකින් මේ අක්ෂර 11ම මතක තියාගන්න අපිට පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේ ඒ අක්ෂර හතරම. ඒ කියන්නේ ඒ මෙතන ඒ කියන එකද යේ කියන එකට අපිට දාලා නැහැ. අපි මේක මතක තියාගන්න ඕන ඒ කියලා. ඒ වගේම තමයි මෙන්න මේ වේ අක්ෂර තුනම අපි මතක තියාගන්න ඕන වේ කියලා විතරයි. මෙන්න මේ වේ කියලා විතරයි. ඒ කියන්නේ මේ අක්ෂර තුන කොහොම දැක්කත් අපි මතක තියාගන්න ඕන එක වේ කියලා. ඒ වගේම එතකොට අපි වා අක්ෂරය, බෝ අක්ෂරය, ඊ අක්ෂරය, අයි අක්ෂරය. එතකොට අපි දැන් මේක මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඒ 4යි, වා 1යි, වේ 3යි, බෝ 1යි, වී 1යි, අයි 1යි. ඒ 4යි, වා 1යි, වේ 3යි, වෝ 1යි, වී 1යි, අයි 1යි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක ලේසියෙන්ම මතක තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේ අක්ෂර හතරම මොන හෝ වචනයක දැක්කත් අපි ඒක මතක තියාගන්න ඕන ඒද යේද කියන එක නෙමෙයි ඒක ඒ. ඒ කියන්නේ මේ විදියට අක්ෂර දැක්ක ගමන් අපි ඒක ඔලුවට යන්න ඕන මේ තියෙන්නේ ඒ කියලා. ඒක පොඩි ක්‍රමයක් විතරයි. ඒ කියන්නේ අපිට ඒක මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. මේ විදිහට දිගට තියෙන වචනයක් අකුරක් දැක්කම මේ අකුර ඒද යේද කියන එක නෙමෙයි අපි ශබ්ද කරන්න ඕන එක ඒ කියලා. ඊට පස්සේ වා. දැන් මේ වා අක්ෂරය දැන් අපිට මේ තනියෙන් මේ අක්ෂරයේ වචනයක දැක්කොත් අපි ඔයන්නයි සහ තනි අයන්න ශබ්ද කළා වා කියන අක්ෂරය අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕ ආ කියන අක්ෂර දෙක වේගෙන් ශබ්ද කරාම වා කියන අක්ෂරය තමයි හැදෙන්නේ. ඕ කියන අක්ෂරයත් ඌ අක්ෂරයයි ඕ අක්ෂරයයි වේගෙන් ශබ්ද කරාම ඕ කියලා අපිට ගන්න පුළුවන්. ඌ ඊ කියන අක්ෂරයත් වේගෙන් ශබ්ද කරාම වී අක්ෂරය තමයි හැදෙන්නේ.
එතකොට අපිට මේ දෙක මේක දැක්කොත් මතක නැත්නම් අපිට මේ අක්ෂර දෙක වෙනම දිගට වේගෙන් ශබ්ද කරලා ඒ අක්ෂරයේ අර්ථය ගන්න පුළුවන්. වා සහ වෝ සහ වී. ඒ කියන්නේ නිකම්ම ඊ. ඒක අක්ෂරය ශබ්ද කරනකොටම ශබ්ද වෙලා ඉවරයි. අපි ඒක නිසා මේක මතක තියාගන්න පුළුවන් සරලම ක්‍රමය තමයි ඒ 4යි වා 1යි වේ 3යි වෝ 1යි වී 1යි යි 1යි. ඒ 4 කියන්නේ මේ අක්ෂර ඔක්කොම දැන් මෙතන තියෙන්නේ ඒක පෙරලිච්ච අක්ෂර. ඒ කියන්නේ ඕ අක්ෂරය පෙරලිලා, ඌ අක්ෂරයත් පෙරලිලා. හැබැයි මෙන්න මේ ඒ කියන අක්ෂර 4ම දිගට තියෙන අක්ෂර. ඒ කියන්නේ මේක හිට වෙලා තමයි තියෙන්නේ. දැන් මේ පෙරලිච්ච අක්ෂර මේ එහෙම වෙලා නැහැ. ඒතකොට මේ වගේ අක්ෂරයක් දැක් ගමන් අපේ ඔළුවට එන්න ඕන මේ ඩබල් කියපු අක්ෂර වලින් මේ කියන්නේ ඒ කියන්නේ මේක අපි ශබ්ද කරන්න ඕනේ ඒ කියලා. ඒක අපිට යේද කියලා දාන්නේ අපි ශබ්ද කරන්නේ ඒ කියලා. ඒක තමයි සංයුක්ත ස්වර ලේසියෙන් මතක තියාගන්න පුළුවන් සරල ක්‍රමයක් විදිහට පාඩම් කරන්න පුළුවන් එකම ක්‍රමයක්. ඒ ක්‍රමයට අපිට පුළුවන් මේ සංයුක්ත ස්වර ලේසියෙන් මතක තියාගන්න. ආය අපි කියන්නේ කතා කරලා බලමු ඒක ඒ 4යි වා 1යි වේ 3යි වෝ 1යි වී 1යි යි 1යි. ඒ 4යි වා 1යි වේ 3යි වෝ 1යි වී 1යි යි 1යි. ඒ විදිහට අපිට පුළුවන් සංයුක්ත ස්වර ලේසියෙන් මතක තියාගන්න. අපි අද ඉගෙන ගත්ත සංයුක්ත ස්වර ගැන සරලම ආකාරයට. අපි සංයුක්ත ස්වර කියන්නේ මොකක්ද කියලා සරලම ආකාරයට ඉගෙන ගත්තා. ඊළඟ දවසේ අපි කතා කරමු සුද්ධ ව්‍යංජන කියන්නේ මොනවද කියලා. ඉතින් එන්න සුබ දවසක්.